ඔරිජිනල් යකඩ ෆ්‍රයි වීල් එක ආපු චැලි සුපර් කප් CD50 ප්ලැටිනම් බයික් එකක්. ඒ ෆ්‍රයි වීල් එකටම කොයිල් පැක් එක විතරක් වෙනස් කරලා එන්ජින් එක පළු කරන්නේ නැතුව CD එක කරන ආකාරයේ මේ තින්නේ ප්ලැටිනම් සෙට් එක වලට ඇතුලෙන් පේනවා ඇති. මුලින්ම අපිට ඕන වෙනවා මේකට ලොන්සින් 48 කොයිල් පැක් එකක්. මෙන්න මේ જાති කොයිල් පැක් එකක්. මේක ස්ටාර්ටර් කොයිල් එක, මේක ලයිට් කොයිල් එක, මේ පල්ස් කොයිල් එක. තව අපිට මේකට ඕන කරනවා CDI යුනිට් එකක්. මේක ලොන්සින් 48 එකටම එන CDI යුනිට් එක. පොඩි ගාණක් වෙන්න රුපියල් 450ක් 500ක් වගේ තමයි එන්නේ. මෙන්න මේ CDI යුනිට් එක අපිට ඕන කරනවා. මේකේ පින් 5ක් තියෙනවා. පින් 5 ඩයග්‍රෑම් එක මම පස්සේ කියලා දෙන්නම්. අමුණන හැටි වීඩියෝ එක අතරතුරේදී කියලා දෙන්නම්. මුලින්ම අපි මේ තියෙන ෆ්‍රයි වීල් එක ගලවලා අයින් කර ගන්න ඕනේ. ඊට පස්සේ මේකේ තියෙන මේ කොයිල් පැක් එකත් අපි මේ කලින් ගැලෙව්වා අපිට ඉක්මනට මේක පෙන්වන්න ඕන හින්දා කලින් ගලවලා තියාගත්තේ. මෙතන එන දෙකක් තියෙනවා. මේක ගලවන්න කලින් මෙන්න මෙතන මේ පල්ස් කොයිල් එක මෙන්න මේ කොටස බහින තැන මේ ටික මොකෙන් හරි ගහලා හරි ග්‍රයින්ඩර් එකකින් හවුසින් එක ඩැමේජ් වෙන්නේ නැති වෙන්න මේ ටික ගාලා හදා ගන්න ඕනේ මේ පල්ස් කොයිල් එකේ බෙල් ප්ලේට් එකේ කෑල්ල බහින්න. ඊට පස්සේ මේ කොයිල් පැක් එක ගලවලා අයින් කර ගන්න ඕනේ. මේක අයින් කරගෙන මේ සෙට් එක පිටින්ම මේක ගලවලා අයින් කර ගන්න ඕනේ. ඊට පස්සේ ඔන්න ඒ කාර්යයට ඕරින් එක වටේට ගම් දාලා මෙතන මේ කොයිල් පැක් එක බහින ටික හොඳට පිහිද ගන්න ඕනේ රෙදි කෑල්ලකින්. හොඳට ගම් ගාලි ඉවරලා මේක ඇතුළට අයි කර ගන්න තමයි තියෙන්නේ. මේ කොයිල් පැක් එක රුපියල් 2700ක් 3000ක් අතර වගේ ගාණක් තමයි වෙන්නේ. ඔන්න ඒ විදිහට ගම් ටික ගාලා මේ ආකාරයට කොයිල් පැක් එක හයි කර ගන්න තියෙන්නේ. හයි කරනකොට ඕක බොහොම පරිස්සමෙන් හයි කරන්න ඕනේ. ගොඩක් තද වෙනවා නම් බලලා ඒක හරියට හයි කර ගන්න ඕනේ. නැත්නම් මේක ඩැමේජ් වෙන්න පුළුවන්. ඇන දෙක උඩින් යන්න හරි. මේකේ මේ ඇන දෙක හයි කරද්දිත් ඇනේ මෙන්න මේ ඔළුව වටේට මෙන්න මේ ටිකට ගම් පොඩ්ඩක් ගාලා ඕනේ දාන්න. ඔයිල් ලීක් වෙන්න බලන්න පුළුවන්. මේක අපේ පළවෙනි වීඩියෝ එක නිසා දැනට මේ තත්ත්වෙන් අපි කරගෙන ගියාට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා වෙනස්ම ස්ථානයක අලුත්ම විදිහට වෙලාව අරගෙන ලේසි විදිහට කියලා දෙන්න. මෙන්න මේ ආකාරයට ඇන දෙක තද කර ගන්න ඕනේ ගම් ගාලි කර වෙලා. මේක තද කරගන්න. දැන් ඊළඟට කරන්න ඕනේ මෙන්න මේකට ගන්න පුළුවන් මේ ඔරිජිනල් එන්ජින් එක CDI ඔරිජිනල් ෆ්‍රයි වීල් එකටම CDI කරද්දි ගන්න පුළුවන්. මෙන්න මේ යකඩෙන් හදලා එන ෆ්‍රයි වීල් එක විතර ඇලුමිනියම් එකක් එනවා නිකන් අලු පාට හුරු. ඒකෙන් මේ වැඩේ කරන්න බෑ. මොකද අපිට මේකේ පාස් ගන්න එක තැනක් තියෙනවා පල්ස් ඕඩ එක. මේකේ මේ සෙට් එක මේ ඇතුලේ ගවර්නර් සෙට් එක සේරම අපි මේ මල් යන දෙකෙන් ගලවලා අයින් කර ගන්න ඕනේ. මොකද මේ දෙක තීද්දි දාන්න අමාරුයි කොයිල් එකේ වදින්න ඉඩ තියෙනවා.
ඒකත් අපි කලින් ගලවලා තිබ්බ මෙතන මේ අපි මේ බාර දෙන බයික් එකක්ම හදන ගමන් මේ වීඩියෝ එක කරන හින්දා වීඩියෝ එක කැමරා එක අල්ලගෙන හරි වීඩියෝ එක මේ ආකාරයට මේ යන දෙක ගලවලා දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක ඇතුලේ මුකුත්ම නැහැ. හයි වෙලා තියෙන ට්‍රේ කෑල්ල විතරයි තියෙන්නේ. මේක ඊට පස්සේ අපි මේ රොඩු මුකුත් නැති වෙන මෙතනට හිටලා ඒක මෙතන තියෙනවා කී එක කී කට්ට මේ පොඩි කට්ට කෑල්ල. ඒකට මේක මේ කට්ට කෑල්ල වහින්න තමයි අපි මේක හයි කරන්න ඕනේ. මේ දාලා බලන්න ඕනේ. පෝස්ට් කරන්න. ඔයාලට පේන්නේ නැති මේ කොයිල් පැක් එක ෆිට කරාම මේ කොයිල් එක ෆ්ලයි වීල් එකේ වදින ගානට ඒ කියන්නේ මේක ටිකක් උස වැඩි. ඒකින්ද මෙන්න මේ කණුවෙන් පොඩ්ඩක් ගාලා අඩු කර ගන්න ඕනේ. පොටවල් ඩැමේජ් වෙන්නේ නැති වෙන්න මේ ප්ලේට් එක කැඩෙන්නේ නැති වෙන්න මේක ගාලා හදා ගන්න ඕනේ. ඊළඟට අපි කරන්න ඕනේ මේ ෆයිල් එකේ මෙන්න මේ රිවට් ටික ග්‍රයින්ඩරෙන් ගාලා මුලින්ම අයින් කර ගන්න ඕනේ. අයින් කරලා ඉවර වෙලා මේකේ මේ ටික වදිනවා ඩයල් ප්ලේට් එකේ. ඒකින්ද මෙන්න මේ ඉඩ ටික මේ මැද තියෙන පුෂ් කෑල්ල ඉඩ ටික වැහෙනකම්ම මේක පහතට දා ගන්න ඕනේ. මෙතන මොකක් හරි තියලා ගැව්වම පහතට වැටෙනවා.
ඒ කිව්ව විදිහට ෆ්‍රයි වීල් එකේ මේ ටික අපි පාස්සල හදලා තින්නේ. මේ ටික කැටලෝ ටිකක් දාලා වැහුවාම හරි. ඊළඟට මේකේ මේ පල්ස් පොයින්ට් එකට ඕනේ මේකේ ටයිමින් ඕඩර් එකක්. මේක ඔන් වෙන්න. ඒකට අපි මේකේ F මාක් එකට මේක මෙහෙම ගත්තාම ෆ්‍රයි වීල් එක සාමාන්‍යයෙන් මෙතන F මාක් එක මෙතන කට් එක ගත්තාම මේ උඩ තියෙන මේ කට් එක ගත්තාම ඔන්නවම තියාගත්තාම උඩින් පෙන්නන්ත හරි මෙහෙම හරි ඔන්නවම මේ කට් එක කෙලින් මේකේ ඔන්නවම තියාගත්තාම මෙතනින් තියෙනවා ෆ්‍රයි වීල් එකේ තව මාක් එකක්. ඔයගොල්ලන්ට පේනද මේ මෙතන මේ පොඩි කට් එකක් තියෙනවා. මෙන්න මේ කට් එක. මේ කට් එක කෙලින් සාමාන්‍ය මෙතන F මාක් එකට තිබ්බාම මේක හරියට කෙලින්ම සෙට් වෙනවා. මෙතන කෙලින් පොඩි වෙල්ඩින් ඩොට් එකක් තියාගන්න. පල්ස් ඕඩර් එක ඉස්සරහ පල්ස් එන්න මෙතනින් පොඩි වෙල්ඩින් ඩොට් එකක් තියාගන්න. මේකේ මේ ඇතුලේ කෑල්ල වදින්න නැති වෙන්න. පල්ස් එකේ මේ ඇතුලේ යකඩ කෑල්ල වදින්න නැති වෙන්න. මෙතනින් අපි ඒක තියාගෙන අපි ඊළඟ වීඩියෝ එක දාන්නම්. ෆෝන් එකත් අල්ලගෙන කරන්න අමාරුයි. එතන කෝඩ් එක අපි හදලි කරලා ඊළඟ කොටස අපි බලමු. මෙන්න මේ විදිහට මේ කට් එක කෙලි මෙතනින් ඩොට් එකක් තියාගන්න. මෙතන වදින්න නැතිද දැන් මේකේ පොඩ්ඩක් වදිනවා. අපිට ඒකේ ඉන්න මේක පොඩ්ඩක් මෙතනින් ග්‍රයින්ඩර් ගන්න වෙනවා.